Yo, sup people, එතකොට how you guys doing? Welcome back to my second channel. අරද සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ඔයාලා second channel එකේ තවත් අලුත් එක වීඩියෝ එකකට. So ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? You guys chilling. chilling නම් එච්චරයි රන් එලගිරි. අර දෙන සුදු නෝන මට වැඩි කියන්න දෙයක් නැහැ. As you can see, රෙෆින් අපේ drop එකක T එකක් යනවා අලුත් drop එකේ. හතරෙන් drop එක. අරද මට වැඩි කියන්න දෙයක් නැහැ. මම ඒක ගැන වැඩි දුර තොරතුරු කියලා තියෙනවා මචං. අඟහරුවාද වැටෙන වීඩියෝ එකේ. අර මේ වීඩියෝ එකේ අඟහරුවාදා. මේ වීඩියෝ එක බොහෝ විට සවුන්ද වැටෙයි. So you know drop එක පිළිබඳ වැඩි මේ මරතන පිළිබඳ වැඩි දුර තොරතුරු එමය වීඩියෝ එකේ සමහරට තියෙන්න බුල. හරිද? ඒ දේවල් ඒ වීඩියෝ වලට තියලා අපි අද බලන්න යන්නේ. මොමන්ස් ඩුක් කළා වීඩියෝ එක. You know after very long time. අපි channel එකේ ඩුක් කළා වීඩියෝ බලන්න යන්නේ. So ඉතින් අපි බලමු. මාසෙකට කලින් දාලා තියෙන මෙන්න මේ වීඩියෝ. You know මට හැම්බෙන් අනදි මාර්ග වලින් අසන්ට ලැබුණා මේ වීඩියෝ එකේ සුපිරියට AI පාවිච්චි කරලා තියෙනවා කියලා. කමෙන්ට් එකක් තිබ්බද? එතන අපි ඒක බලමු. හරිද මට වැඩි කියන්න දෙයක් නැහැ. Okay, let's go. අඩෝ සුපිරි බෝට් එක නේ මට අහුදු කලහොත් තිබ්බද මොකද තාත්තේ ඉඳලා තාත්තේ ඒක තමයි බං ඔච්චර බං පැලක් තිබිලා නේ අද හරියට ටික කපාගෙන එන්න එපා බං අංගෙදේ පොඩි නේ හට්ටයක් තියෙනවා ඉද්දල් කපාගෙන ඇවිල්ලා මේවට රගින්නත් බෑ තාත්තේ තිබ්බේ එච්චරනේ විජේපාන මාමේ යන්නම් මල්ලේ කොහෙද ගමන්ද ආයෙ හැදුවද පැල හැදුවපම් මෙන්න මේ ගොයන් ටික ආරක්ෂා කරගන්න තනියගෙන් ඒ මේ වගේම මිටියක් මටත් තියෙනවා දැන් ගේන්න යන්න විදියක් නැහැ මචං බාත් මේ මිටිය බයි ඈ ඔය වගේමයි තව පල්ලෑ හිටියොත් අපි දෙන්නටම කෙලි අනික වැහි කාලෙට මේ කොහොමත් පැල් ටික සවුච්චු වෙනවා සවුත්තු ඔව් දැන් හොඳ ලී ටිකක් බලලා අලුත් වැඩියා කරා නම් ගොඩේ ගොඩ අවුරුද්දේම සෑහෙනවා කඩප්පුලි අරගෙන ආවිල්ලා තියෙන බලපංකො මේ දිනත් ලීනේ අනේ මන්ද බා හොල්ලන්ඩ බබන් ඕක නෑ හයිය තියෙනවද කියලා බැලුවේ ඒක නෙමෙයි මේ මාමේ පැලත් මේ එක මොනවද මේ හරහට දාලා තියෙන ලී ලංචි බා සෙවන ලීට ඔව් ඔව් මේ කන කපාගෙන ඇවිල්ලා තියෙන්නේ ඕනන් දිරනවා හයිය දෙයි දන්නේ ඒතකොට මේ දෙපැත්තේ දෙක හොඳයිද ඒක තමයි මාත් බැලුවේ පිට ගන්න පොඩි පොඩත්තර දීපෝක මොක හරිද කපාරක් පිටක් කාලා රෙවුනෝ කට මේ යන්ජෝ ඒ පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න ඉබ්බෙක් ඉන්නවා ගලේ ඒ පිස්සුරන් ගෙලින්න දන්න එපා බලහන් මේ අට්ටල තට්ටේ මොකද කියලා බලාගෙන තට්ටු කරනකොට ඉනිමක බලන්න මේකේ සද්ද නම් මට දිරෙව්වේ නෑ මුලින් පටන් ගන්නකොට පොල් මහින්න තියෙනවා වගේ නේ මං ගුණයත් එක්ක ගියා කන්දේ ගල්ට දාවද අපි හිතන් ගියේ නම් මේ කුකුල්ලදියා තියෙනවා කියලා හරිද පුස්කොළ පොටික තමයි ඔක සඳහන් මු මාර පෙරේතවල ගියෙන් බැලි නම් තිබ්බේ අර මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු ඉතින් ගාපු සලකුණක් නේ ඒ කාරණික මායින් සලකුණක් අපිට හිටන වෙලේ අතින්ති තම්පි බවති තින්ති තම්පි විනාශති කියලා. අපි හිතන් ගිය එක තිබ්බ වෙන එක. අර හිතන දේ වෙන්නේ නැහැ කියනවා දී වගේ තමයි යන්නේ. ඒක නෙමෙයි දැන් ගල්තලාවේ මේ කොතනද දැන් ඔය කුකුල සලකුණ තියෙන්නේ? ඉබ්බ සලකුණ නේ? සලකුණ නෙමෙයි එහෙනම් ගල්ල උඩට හැමදාම එනවා ඉබ්බ තුන් දෙනෙක් ඔන්න ඔක මස් කරලා කවුබන් ඒ තෝ ඉදිමස් කාලා තමයි ඔය ගල්ලිබ්බෙක් වගේ ඉන්නේ මූණික අපි රජිබ්බෙක්ගේ ඉබ්බෙක් වගේ වා හොඳ නෑ එහෙම කියන්න බෑ නෑ බොරු කිව්වේ සුද්දා ඔයා එහෙම නෑ ඒකත් මං හිතුවේ නිදානියක් කියලා. මොන්න නිදන්ද බං අපිට ඒකත් බැලින්න අතින්ති තම්පි බවට තින්ති තම්පි විනාශති වගේ. මං හිතන් හිටියේ වෙන එකක් මම කිව්වේ වෙන එකක්. මේ මට නම් පැල සුවර්ම නෑ. මාමට විශ්වාසයි දැන් ඔය මේ පැල හොඳට තියෙයි කියලා. ඒ කවුලක් නෑ ඔය බලමු ඉන්නමගෙන කොමත් මාසයක් ඇද්දගනින් ගහන් තියෙනවා මාමට
හොඳද පටිතිකක්ේ මල්ල කාපම්මාටි බලාගෙන වැට ඉපිට මේ අවසියාම මේ මහත් එන්න ඉතිරි ටික කොට කරලා ගහමු පින්න දෙමින් ඉන්න රැවිලා එතකොට ඒක තමයි මමත් කරන්ට ඇති උඩ බං මොකක් හරි මේ උයන්න හදලා අන්‍යමා මේ අචින්ති චම්පි අර එකක් මේ අඩ හිතට වෙන්න වෙදද හිතාගත්ත බෑ පඩුවක්ක ගෙන එනිමක බිම බං මන් දැනගෙන හිටිය කෝමත් ඔය ඉනිම කඩානට රෝ කියලා එතෝතේ අචින්ති චම්පි වාචි නැන්ද පිස්සුද බං මන් දැනන් හිටියෝක උඹට කියන්න ගිනි සීරිය දාලානේ ඕක හැදුවේ ඕ ඕක බං සුමානයක් තියාගන්න තමයි මම හදලා තිබ්බේ අයියේ උඩ ටික හදාගන්න එනම් මේ මාම හිතාමතාම කරලා තින්න ඇති පැලබිම ඒකන අතිචි ජොපි මම ජොපි විනාසති මගේ පුතා පැලබිම මේ මාමේ ඒකන අතිචි ජොපි මම ජොපි විනාසති තමයි රක පයින්නවා දැන් මූ කියන එක හරියට තේරෙන්නේ නැහැ චිචි චිචි චි ගාන විතරයි ඇහෙන්නේ ඔළුව රිදෙනවා දැන් ඊටික වෙයිද අපි මාසි තීති සම විලාසදී මගේ හිතේ පෙළ කඩාගෙන වැටේ කියලා මගේ පුතා මට සිරි මල්ලි පොඩි එකා ගෝන් හරි හරි ඌට මේ මරණ සලකුණ දාලා දෙන්නේ මචං ඌ මරනවා කියලා දාලා දෙන්න කලින් හරි හරි rest in peace brother අඩෝ කුල පාට බා නම් මස්සද්දුද කොහෙද මේ බලහල්ලකෝ කඩේමක් කියලා ගන්න නෑ කියහල්ලකෝ තමයි පඩ කිව්වේ එතකොට මම ගෙදරින් ඩොඩෝ එන්න එපා තුවන්ක මේ බටේ විසක් බලන් දෙනවා වගේ කර කරගෙනකොට සත්තු දිනවල අදලා මොකෙක් හරි එලාගෙනම තමයි යන්නලා ගෙදර යන්නේ ලාගෙන තමයි වෙන්නේ අපිට එන්නට මෙතන සතාට අපි හිනදේ මං ගෙදරින් මට කිව්වේ අචින්ති චම්පි බවචි චින්ති චම්පි විනාශති ඔකේ ඔලුකට කුඩුවෙන් ඉන්නව තමයි යන්නලා කොහෙන්ද බං ඔය බනේ හොයාගන්නේ බන අහනවා දැන් ගෙදරින් එනකොට තෝ මොකද හිතුවේ තෝ හිතුවේ මුවේ ගෝනේ එලාගෙන යන්න පුළුවන් කියලා පුළුවන් වුණාද යකෝ අපිට හිතන දේ සුරන්ට බෑ වෙන දේවල් හිතාගන්න බෑ තෝ පරි දිව්‍ය ලෝකෙ මම යනවා අපායි හිතනද අනේ නිකන් පළයන් පරිවල්ලක් කතා කරනද එන්න මුවේ අල්ලි තියපිය තිබද නෑ බලහල්ල කොයි යන්නලා හිටිය මුව පෙන්නන කැලේට දැන් මක්කරන්ටද කියලා හිතාගන්න බැරුව ඉන්නේ කැලේ සත්තු නැති වෙද්දි රිදුනද සුද්දා දවසක් බඩගින්නේ හිටියද සුද්දා එහෙනම් මේ මන්නේ තියාගන්නේ සුද්දා ඔය මන්නේ තියාගන්නේ ඔය වත හොයාගෙන ඉන්නේ මේ අයියන්ඩිලා ඔබට කියලා තියෙනවා සිතාතිය වචන මේ වචනේ කාටන්ට එපා කියලා නට මරු ඩිස්ක් එක ඩිස්ක් එක රික් මොනාද කියලා කියන්නේ ඒක අදාළ නෑනේ මොඹට පස්සේ කියාද නැහැ ඒක මොරු ඒ පාරිනේ විඩේක මන් නම් ඔබට දැනුත් කියන්නේ මලයන්ඩි අචින්ති තම්පි බවති චින්ති තම්පි විනාශති බීඩිපීප පිච්චකොට ඔයිම සඳහා බලපාන හේතුවක් ඔබේ දරුවාට නෑ 4 දත් ඔබේ දරුවාට එපා කියා දෙන්න ප්ලීස් හිතන දේවල් වෙන්නේ නැහැ වෙන දේවල් හිතාගන්නත් බෑ මලයන්ඩි ඔය පව්වන කර කර අයියන්ඩිලා බල කියන්නතු ඊටාල්ල බා ඇත්ගහකනේ මන්නම් අර සියදෝරිස්ගී නගා එක්කගෙනවා කැලේට ආයිතින් අතරමං කොරලා එම අනින් පට කියාවිය මටමකට පවුල පිටින් ඇවිල්ලා තින්නේ පාර පැටිය වල්ල තියෙන කාටමුට යමු ඕ අම්මට තියන්න බා පෙටියට තියන්න බා වල්ලටම තියපිය පිරිමි සතා අවුලක් නෑ පිරිමෙන් නෑ කිව්වා කියලා මේ ගෑනිට අවුලක් නෑනේ අර පැටියට තියන්න තිබා වල්ලටම තියපිය මුන් දෙන්න සුපිරි පවකාරයෝ දෙන්නෙක් ඈ අයිහන්දිලා
මේ කන කිලෝ 7-8ක්ම ඉන්නවා බලයන්ඩි මේ අපි මේ ඔය මේ සතා මට ඒ අයින් කරගන්න තියන්ටත් එපා අම්මට තියන්ටත් එපා වල්ලටම තීපි පිරිමි සතාට මේ කමරාගත්ත කියන්නේ අපි දෙන්නක් කාලා ගෙදර එවුන්ටත් දීලා ගම එවුන්ටත් දිය හැකියේ සතියක් මෙරුවකි ඔල තිබ වෙඩ්ලේ හිටපිය මට හිතෙන්නේ මාචිත තම්පි වාතිබා ඔක වදීන දන්න මේ මකුල කතා කරන්න එපා බං තීපි ෆාගිරේල් බ්‍රබ් අන්න අරට තියුණා කියල්ලකෝ වල්ලට ඒක නම් මචං අචින්ත තම්පි බවති චින්ත පිනසති මොන මහුලක්ද බං ඔය මකබල්ලම කියවන්නේ පිස්සුද පිස්සු නෙවෙයිකෝ වෙච්ච දේ හිතා ගන්නවද තොට මීට කලින් ඉලක්කෙට වෙටලත් තියාගන්න පුළුවන් නේද ඔය වැදිච්ච පළවෙනි සතා හිතා ගන්න බෑනේ ඒක ඇත්ත කතාවක්කෝ මේ ට්‍රක පයින්නවා දැන් මේ. ඒකෙත් විශ්වාසෙ නේ සතාව මේ තව සතෙක් ඇදන් යන්න කලින් අපි ඔකෝ දාගමු අපි උදේට යම ජාලෙන් උඹ ඔය කකුල ගනින් අහකට මගේ ඇගිලි ටික තැල්ලා තියෙන්නේ මං කිව්වේ නැත්තේ සතා බය වෙයි කියලා ගනකො අහකට ඕක ඒ මගේ කකුල පැත්තකින් තියාගෙන ඉන්නේ අනික මේ තෝගේ කකුල දාගෙන ඉන්න මටම මෝල්ද බලපියෝ කීටි කකුල දිහා ඇගිලි ටිකම පෑගිලා තියෙන්නේ මම කකුල කරවන්න ඉතින් භාගයක් තනි අවුත් සරියත් බබා අද හරිනවා බලයන්දි ඔබ බය නෑනේ මචං මම කනේ බය වෙන්නේ බං බට්ටේ තින්නකොට ඔන්න දැන් තමයි හරිම දේ ආවේ අචින්ති තම්පි බවති චින්ති තම්පි විනාසු අනේ ඔය ඔළුව හරිදලා ඔබ හිතන් ඉන්නේ මගේ කකුල කියලානේ පතම පත අලියේ කකුල පාගගෙන ඉන්නේ හම්බෝ බුදු හම්බෝ අනේ ඔය කකුල ගලී ගහකට බබකාරෝ කරලා කරලා අයියනේ ඒකලා තිත්ති තාපි බවදී විනාසති ලකුණට දුමි බුදු හම්බෝ කී දෙනෙක්ට PTS හැදුනක් දන්නේ නැහැ බා ඒක බලලා ෆකින් හෙල් boys and girls 1x real quick okay so ඉතින් මේ app එකෙන් පුළුවන් cricket football rugby tennis වගේ sports බලන්න සයවල් ලංසති උදාහරණයක් වශයෙන් අපි ගමු cricket ඒ match වල ඒ ගන්න නම් ලකුණු කීයක් ගහයිද 6ව කීයක් ගහයිද wicket කීයක් ගනීද 4ව කීයක් ගහයිද වගේ දේවල් අනුමාන කරලා ඔයාලට ඔයාලා ලංසු තියාගන්න පුළුවන් ඒ තරම් නෙමෙයි මේක පොඩි පොඩි games උත් ඕන තරම් තියෙනවා ඔයාලට ඒ ඕන game එකක් play කරන්න පුළුවන් සහ ඔයාලගේ registration එකේදී මෙන්න code එක පාවිච්චි කරොත් bonus එකක් උත් හම්බ වෙනවා ඒ තරම් නෙමෙයි මේකට සල්ලි දාන්න වගේම ඉතින් සල්ලි ආපහු එළියට ගන්න හරිම ලේසි ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න iPay UPay සම්පත් විශ්ව එහෙම නැත්නම් good old bank transfer කරලා හරි කලින් කිව්වත් වගේ සල්ලි දාන්නත් පුළුවන් ඉතින් සල්ලි ආපහු එළියට ගන්නත් පුළුවන් සල්ලි දෙන ගෙලගිරි check කරලා බලන්න මතකද ඔයාලගේ registration එකේදී මෙන්න code එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා okay then back to the video බිම්බෝම්බ ඉවත් කිරීමේ කඩේ සිදුවීම් පවතී උකදින්න එපා යන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ හරිද බිම්බෝම්බ හැමතැනම මේ වැකියුම් යන්නේ නේද මේ වැකියුම් යන්නේ රණතුංග වයනතු වෙන්න බැලුවනේ ඔව් රණතුංග මගේ ප්‍රශ්නේ ෆලෝ කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ මේ ටිකේ අපිට තම එක බෝම්බය හොයාගන්න තියෙන රණතුංග හම්බුණා වගේ රණතුංග රණතුංග අන්තිමට අපේ හම්බුණාද? මෙලම සාර්ථකයි රණතුංග මෙතන අන්තිම බෝම්බේ මේ ඩිටෙක්ට් කරනවා උදැල්ල දරන් ඇවිල්ලා තින් බෝම්බ අරන් අඩියක් මේ දීපේ පෙන්නන්නේ මෙතන රණතුංග කොහිට මෙතන බය වුණානේ බය වෙන්නේ නැතු උදුළු පාර මේකට උදුරොත් අපි දෙන්න ගැට කුට්ටම් හොයාගන්න පේදුර දුඩුවේ රුදු වෙන්න කරනවයි ඔන්න ඕක මේ චුට්ටක් වටේ ටික සුද්ධ කරලා ගමු එළියට වදින්ට එපා බං හැම බෝම්බ කරම නැන්දද දෙවියොන්ගේ ආරක්ෂාව ප්‍රථමය මං හිතුවා හැබැයි මෙතන තියෙයි කියලා බෝම්බය ගහන්න එපා ඒක උන්ගේ ගහති ගිරාට මම බය හිතනවා අචින්ති තුවා පුපුරනවා. චින්ති තම්පි විනාශති ඉතල වෙන්නේ වෙනද හිතා ගන්න බෑ ඒක
ඇත්තනේ. හැබැයි මොනවා කරා මෙතන බෝම්බයක් තියෙනවා කියලා මං හිතාගෙන හිටියේ. මම නම් හිතාගෙන හිටියේ නෑ. මොකද අපි දැන් මේ වලවල් 100ක් විතර හාරලානේ මේ බෝම්බ 4 හොයාගත්තේ. බලාගෙන උඩුතලයේ වැදිලා පුපුරයි. එතකොට අර වතිර තමයි කියන්නේ. හරියට හරි පරිස්සම් වෙන්න ප්ලීස්. ඉතින් අපි ඊනස්ස. පුපුරුවත් මේ අර මල් පැල හදන ග්ලව්ස් දෙයක් නේද මං ගාවත් තියෙනවා. නිෂ්ක්‍රීය කරලා ගන්න. ඒ දෙයක් මං ගාවත් තියෙනවා. රණතුංග වීරතුංග ඔන්න අපි ෆයිනල් බිම් බෝම්බෙත් සොයාගත්තා. all the best රණතුංග අපි දිරු all the best රණතුංග නෙමෙයි. බෝම්බෙ නිස්ක්‍රිය කරන්න අඬුව දියන් අඬුව ඉන්නුවේ. නැතු මම කොහොමද මේක ගන්නෙ? මෙච්චරලා අඩුවෙන් තමයි නිෂ්ක්‍රීය කරේ. ඔන්න කටින් හපපු රතුමාට එක. බලන්න ආයේ නිල් එක හැබැයි ඈ. නිෂ්ක්‍රීය කරන්නේ නැති වීරතුංග. ඔන්න රණතුංග අපි මේ ඉඩමෙත් සියලුම බෝම්බ ටික නිස්ක්‍රිය කරා. රණතුංගට ඊටමට දාන්න බෝම්බ ගානක් තියනවද? බයින් කරා. ඒකට ඕකට තමයි කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි නස්ති. මොකද රණතුංග අපි දැන් හිතමුකෝ අර ගලයට බෝම්බයක් තියෙනවා කියලා හිතාගෙන ගිහින් අපි මැෂින් එක ගහලා චෙක් කරලා බැලුවට එතන බෝම්බයක් නැහැ. මොකද ත්‍ස්තවාදියා යට කරලා තියෙන්නේ කොර ගහයට. මොකද අපි හිතන දේ නෙමෙයි වෙලා තියෙන්නේ. නෑ වීරතුංග. මැෂින් එකෙන් බලනනේ අපි ගොඩ කල්ලේ. එතකොට ත්‍ස්තවාදියා කපට හින්දා තමයි ඒ දේ කරන්නේ. ඒකට අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියන්නේ. රණතුංග කියන්නේ මැෂින් එක ගහලා බැලුව ගමන් එතනම තියෙනවා කියලා. අපි හිතන දේ වෙනවා මේ. හිතන දේ මම මෙතන හිතුවා. මෙතන බෝම්බයක් ඇති කියලා හිතුවා. ඒකනේ මොලේ මම උඹට කිව්වේ මෙතන ගහලා. මූ හිතනවා මූ හිතන්නේ නෑ නේ. මට මෙච්චරලා කමල්ලා හිටියා. කරපොන් හෙලෝ 1 1 2 5 5 රණතුංග සහ වීරතුංග ආමතනවා. හෙලෝ 102 ලොකේෂන්. අපි ඒ ස්ථානයේ තමයි 102 වේ පාරේ නේ. 1 2 5 නිස්ක්‍රිය කරලා බෝම්බ 4ක් අපි යටතට ගත්තා. කිසිම බෝම්බයක් තවත් මේ ස්ථානයේ නොමැත කියලා අපිට සනාථ කරන්න පුළුවන් නේ රණතුංග. ඕකේ ඉන්න ඒ ස්ථානේ තමයි නම්බර 253 න් ඉඩම. ඒ ඉඩම තව බෝම්බ 10ක් තියෙනවා. මොකද කියන්නේ? බෝම්බ 10ක් තියෙන බව වාර්තා තව බෝම්බ 10ක් තියෙනවා මේ ඉඩමේ. හරි හොඳයි. අපි ඒ බෝම්බ 10 නිස්ක්‍රිය කරන්න පුළුවන්. අපි කොහොමත් පැය දෙක තුනක් යනකොට අපිට වැඩේ කරන්න පුළුවන්. ඕකේ. වීරතුංග මේ තව බෝම්බ 10 නවා. මට දාන්න බා හොල්ලන්න බා. මේ හරියට පොඩ්ඩක් ඔය මැෂින් එක ගහලා බලන්න පුක දීලා හරි. මගේ bro what? අනේ වීරතුංග හිතවා. වීරතුංග හරියටම තට්ටම තියලා දීලා බෝම්බ උඩට කොහෙද මම. අනේ ඒ වීරතුංග මාරලා වරු දුවලා මාවා තරමං. ඒකට බලේ බා කොහොමද ඒ වගේ මේක අල පොලේ ගියොත් අනේ අතරපං. අනේටම තට්ටම තියලා බිග් බෝම්බ උඩ නැගිට ගම පුක සල්ලඩයක් වෙලා ඔල්ලෝයි. ඉතින් මම අල්ලගෙන අතරපං. අපි දෙල්ලම එකට බැලුවා. හොඳ වැඩක් කරමුද? චුට්ටක් හිතම මම චූ කරලා එන්න. අර ඕ විදා මගේ දල්ල මම බයට මගේ බඩ කෑ ගහනවා වගේ. අනේ කන්නේ පඩේ නම් අරින්න බා. පොඩි කම්පනත් ඇති බෝම්බ පුරන්න. සංසුන්ගෙන් රණතුංග සංසුන්. උක රඩ කරගන්න ස්ටිෆ් කරගන්න රණතුංග. බඩේ කියා බඩ ඇතුළට. ඒක හොඳයි. මම දැන් හෙඩ් ඔෆිස් කතා කරලා ඉවරලා හදිසි එකක මෙතන ගෙන්නන්න. ඒතර අපි දෙන්නට බේරෙන්න පුළුවන්. ඔහොම හිටු. දී කියලා ඔෆිස් එකට. ඒ YouTube එකේ AI පුකේට බෝම්බයක් තිය කියලා මගේ තට්ටේ තියුනේ. උඹේ තට්ටක් දෙක මගේ දකුණු අතම නෑ. ඒකට තමයි කියන්නේ අචිති තපි බවතේ චිති තපි නැතද කියලා ජීවිතේ හිතුණා. අනේ ඩොක්ටර් brother ඒ වෙලාවට අර පුක මෙහෙම කරගන්න ඕනේ නිකන්. you know පුක ස්ටිෆ් කරාම මචං හුලගක් ගන්නවත් ඒක බෑ ඊට පස්සේ තට්ටන් දෙකෙන් වැහිලා දින්නෝ නේද මං නම් එහෙම පඩ නවත්තන් ඉඳලා නෑ බං මොකද අපි අප්පච්චි කියලා දිනනවා නවත්තන් ඉන්න එපා පඩ ඔලුවට ගහනවා
Okay then boys and girls, අපි මේ බැලුවේ ඩුක් කළා ගැලුත් වීඩියෝ එකක්. Nice one boys. So the as usual subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. හරිද බැලුත් වීඩියෝ එක සෙට් එක. Take care and peace to the gang. Bye bye.